වලටත් යනවා දවස් 5ක් විතර එහෙ ඉඳී. නෑ මං තාම යන දවස ඩිසයිඩ් කරලා නෑ. මං කෝල් කරනවා. Wow! චන්ද්‍රගුප්ත කිව්වා වගේම you're so big. සර් වොෂර් එකක් දාගෙන ඉන්න මම පොත සයින් කරලා එන්න. පොඩක් ඉන්න. මත් එක ටිකක් කතා කරමු. මොකද වගේ නම? පින්ඩි. ඇත්ත නම මොකද්ද? වෙලාව කියන එක සර්ටත් වටිනවා මටත් වටිනවා. වැඩ කරන අයට වෙලාව කියන්නේ සල්ලි. හරි. වාට සල්ලි කොච්චරක් ඕනද? එහෙනම් උදේ පාන්දර මට හොඳ ටිප් එකක් දෙන්න. ඔයා තමයි මගේ ෆස්ට් ජොබ් එක අද. Thank you so much. දැන් හොඳ බබා වගේ වොෂ් එකක් දාගෙන එන්න. ඔය ටිප් එක මම ඔයාට දුන්නේ මාත් එක්ක කතා කරනකොට. සෙකන්ඩ් ටිප් එක ඔයාට මම දෙන්නේ ඔයාගේ ට්‍රීට්මන්ට් එකට. හරි අහන්නකෝ. ඉස්සෙල්ලාම ඔයාගේ නම කියන්න මට. කුසුමාවති. කුසුමාවති? Don't lie to me. බොරු කියන්න එපා. අනේ සර් ඇත්ත. කුසුමාවති කියන්නේ සමහර විට වගේ අම්මගේ නම වෙන්නේ නැති. ඇත්තනම් කිව්වොත් මොනවද මට දෙන්නේ? Right. ඔයා පිටරට ගිහිල්ලා තියෙනවද? ඒවා අපිට හීන සර්. එකපාරක් මේ හවුස්මේට් යන්න හිතුණා. ඊට පස්සේ මිඩල් ඊස්ට් ගිහිල්ලා දැලි බලන් හොදනවට වඩා මේ රස්සාව හොඳයි කියලා හිතුණා. හරි. හෙට අනිද්දා මං ටුවර් එකක් යන්න ඉන්නවා. යමුද අපි 2 weeks වලට ගිහිල්ලා එන්න? පාස්පෝර්ට් නැහැ. අපි පාස්පෝර්ට් එකක් හදමු. මට ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එක දෙන්නකෝ. මට එතකොට ඔයාගේ ඇත්ත නම දැනගන්න පුළුවන්. බර්ත් සර්ටිෆිකේට් එක තිබුණා මේ තියෙන්න එපා. මේ ලෝකෙ උපදින හැම කෙනෙකුටම සර්ටිෆිකේට්ස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි බර්ත් සර්ටිෆිකේට්. දෙවෙනි එක මැරිජ් සර්ටිෆිකේට්. තුන්වෙනි එක තමයි ඩෙත් සර්ටිෆිකේට් එක. තේරුණා නේද? බර්ත් සර්ටිෆිකේට් එක නැති වුණා. date of birth දන්නවනේ. අපි එකක් ගමු. වැඩි කරමු. හරි. මොකද කියන්නේ? අපි ටුවර් එක යමුද? අනික ඔයා මෙතනින් අයින් වෙන්න. මම ඔයාට අපාර්ට්මන්ට් එකක් අරන් දෙනවා. අයියෝ සර්. මෙතනට එන්න ගොඩාක් අය ඕවා කියනවා. හැබැයි ඊට පස්සේ අතුරුදහන්. මාව බිලීව් කරන්න. ප්ලීස්. හරි. මම පොත අත්සන් කරලා එන්න. Okay. දැන් මුන්ට බබාගේ වොෂ් එකක් දාගෙන ඉන්න.